මේ සිද්ධිය සිද්ධ වෙන්නේ නිමල්ට. නිමල් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් නැත්තම් කතෝලික ආගමේ කෙනෙක්. ඉතින් කොහොමද මේ සිද්ධිය සිද්ධ වෙන්නේ? නත්තල් දවසක. ඉතින් නත්තල් දවසේ මොකද්ද වුණු අద్భుත සිදුවීම කියලා තමයි මේ වීඩියෝකේදී මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් මේක ඇත්තද නැද්ද කියන එක ඔයාලට බාරයි. අපි නම් පටන් ගමු. නිමල්ට මොකද්ද නත්තල් දවස වුණේ කියලා. ඉතින් මම කලින් කිව්වා වගේම නිමල් කියන්නේ ක්‍රිස්තියානි ආගම කෙනෙක් තේරෙන සිංහලෙන් කිව්වොත්. හරිද? නැත්තම් මාටිකම තව පොඩ්ඩක් ලොකුවට කිව්වොත් නිමල් කියන්නේ කතෝලික ආගමේ කෙනෙක්. ඉතින් කුමාරී ඔයාලා දන්නවා ඇති හැමෝම ආසාවෙන් සමරන දෙයක් තමයි නත්තල කියන්නේ. ඉතින් නිමලුත් තමන්ගේ නත්තල සමරන්න යාළුවොත් එක්ක යනවා පල්ලියට රෑ 12ට. මොකද නත්තල් පූජාව කියන දේ තියෙන්නේ රෑ 12ට තමයි පල්ලි. ඔයාලා එක දන්නවා ඇති. දන්නේ නැති කට්ටිය පොඩ්ඩක් විස්තර හොයලා බලන්න. සාමාන්‍යයෙන් නත්තල් පූජාව කියන දේ තියෙන්නේ රෑ 12ට. මොකද ආගම කට්ටියක විශ්වාසයක් තියෙනවා ජේසුතුමා ඉපදුනේ රෑ 12ට කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් නත්තල් දවසේ කතෝලිකයෝ ක්‍රිස්තියානි කට්ටිය පල්ලි යන්නේ රෑ 12ට. ඉතින් නිමලුත් රෑ 11ට විතර ලස්සනට ඇඳගෙන තමන්ගේ යාළුවොත් එක්ක යනවා නත්තල් පූජාවට සහභාගී වෙන්න පල්ලියට. ඊට සෝමාරි පූජාව ඉවරෙද්දී පාන්දර 2:00 විතර වුණා. මොකද ලයිට් එක පිස්සු කෙලෙනා මේ කතාව කියද්දි. මන් දන්නේ ඇයි කියන්නේ. මොකද මොකක් හරි මං කතාවක් කියන්න යද්දි මේ ලයිට් එක ඩිම් වෙනවා. මන් දන්නේ ඇයි කියන්න. මන් දන්නේ මේ කාමරේ වැරද්දක්ද කියන්නත් මන් දන්නේ නැහැ. හරියටම මට නැහැ. ඔයාලා පොඩි ඩිස්ටර්බ් එකක් නැති. ඒකයි මට කරන්න දෙයක් නැහැ. හරිද? මේ ලයිට් එක සවලුකුත් නෙමෙයි. ලයිට් එක අලුත් ලයිට් එක. හරිද? මන් දන්නේ ඇයි මේක මං කතාවක් කියද්දි විතරක් ඩිම් වෙන්නේ කියලා. හරි. ඉතින් කුමාරී නිමල් පූජාව ඉවරලා කුමාරී කට්ටියට කියලා නිමල් පල්ලියේ එල්ට බහිද්දි පාන්දර 2:00 විතර වුණා. ඉතින් ඔයාලා දන්නවනේ පාන්දර 2:00 කිසිම වාහනයක් සාමාන්‍යයෙන් නැහැ. ත්‍රිවිල්ලක් යඩමනේ වාහනයක්වත් නැහැ. බයික් එකක්වත් අනුතරමේ පාරේ යන්නේ නැහැ. දන්නවනේ. ඉතින් කුමාරී නිමල් ත්‍රිවිල්ලක් හැව්වා පාන්දර 2:00 නැහැ. පාරේ කවුරුත්ම නැහැ. ඉතින් නිමල් තීරණය කරනවා ගෙදරට පයින්ම යන්න. ඉතින් කුමාරී නිමල් පල්ලිය ඉඳන් නිමල්ගේ ගෙදරට තිබ්බේ කිලෝමීටර් 3ක් 4ක් විතර තමයි. ඒ දුරක් තමයි සාමාන්‍ය නිමල්ට පල්ලිය ඉඳන් නිමල්ගේ ගෙදරට තිබ්බේ. ඉතින් නිමල් තනියෙන්ම නිමල්ට නිදිමත හින්දා ඉන්න කාත් එක්ක යන්න බැරි හින්දා නිමල් ටග් ගාලා පල්ලියෙන් යනවා ගෙදරට. මොකද නිමල්ට පොඩ්ඩක් හොඳටම මගේ නිදිමත පොඩ්ඩක් නෙමෙයි හොඳටම නිමල්ට නිදිමත. ඉතින් කොමාරි නිමල් ෂේප් එකේ සින්දුවකුත් දාගෙන එමීට ඇවිදගෙන යනවා. කොහොම යද්දි නිමල්ට සෙට් වෙනවා තුම්මන් හන්දියක්. මම මේ කතාව මාර කෙටියෙන් කියන්නේ මොකද මේ කතාව මාර දිගයි. හරිද? නිමල් මට මේ කතාව කිව්වේ එන්න පැයක් 30 දන් තමයි මට මේ කතාව කිව්වේ. හරිද? ඉතින් නිමල්ට සෙට් වෙනවා තුම්මන් හන්දියක්. දන්නවනේ තුම්මන් හන්දියක් කියන්නේ එච්චර හොඳ තැනක් නෙමෙයි. මොකද ශාන්ති කර්ම කරලා පූජා කරලා සාමාන්‍යයෙන් දේවල් ටික දාලා යන්නේ තුම්මන් හන්දියක හතරමන් හන්දියක. හරි. ඉතින් කොමාරි නිමල් තුම්මන් හන්දිය පව කරගෙන ෂීප් එක යනවා. මේම ෂීප් එකේ නිමල් සින්දුවකුත් අහගෙන
පයින් ඇවිදගෙන යනකොට නිමල්ට මහා අමුතු නිශ්ශබ්දතාවයක් දැනුණා. ඒ කියන්නේ කිසිම සද්දයක් නැති වුණා. ඒ කියන්නේ නිකන් ඔයාව අඳුරෙන් නිකන් ගිලීගෙන වගේ. අඳුර විතරයි. පාරේ තිබ්බේ ලයිට් කවුන්ට් විතරයි. එකක් තිබ්බේ ඈතින් ඈත. එයාට එන්න පාරේ බල්ලෙක්වත් හිටියේ නෑලු. ඉතින් නිමල්ට පොඩ්ඩක් හිතට අමුතු බරක් දැනුණා. කිසිම සද්දයක් නැති හින්දා පාරේ. ඉතින් නිමල් ෂේප් එකේ බැටිය චිල් එකේ නිමල් ෂේප් එකේ මුකුත් හිතන්නේ නැතුව නිමල් පයින් ඇවිදගෙන ගියා. මෙහෙම යනකොට කිලෝමීටර් 2ක් විතර දුර මෙයා පයින්ම ගියා. තව කිලෝමීටර් 2ක් හරි එකක් තමයි නිමල්ට ගෙදරට යන්න තිබ්බේ. ඉතින් කොහොමරි නිමල් මෙහෙම පයින් යනකොට නිමල්ට දැනුණා කාරුවාරි එක්කෙනෙක් පස්සෙන් එනවා කියලා. නිමල්ට අග්ගාලා හැරිලා බලන්න අනිත් පැත්ත. කියන්නේ පිටිපස්ස හැරිලා බලන නිමල් කවුරු පස්සෙන් එනවද කියලා. හැබැයි කවුරුත්ම හිටියේ නැහැ. කවුරුත්ම නිමල්ගේ පිටිපස්සේ හිටියේ නැහැ. හැබැයි නිමල්ට තේරුණා කවුරු හරිම කෙනෙක් නිමල්ගේ පස්සෙන් එනවා කියලා. සාමාන්‍යයෙන් රැයට ඕවගේ දේවල් හිතන එක සාමාන්‍යයි. මොකද අපි හැමෝගෙම රැයට ගමන් යද්දි නැත්තම් ගමනක් බිමනක් යද්දි රැයට පොඩි බයක් ඔටෝම අපේ ඇතුලෙන් හැදෙනවා. ඉතින් නිමල්ට පොඩ්ඩක් අවුල් ගියා. මොකද කවුරුරේ නිමල්ගේ පස්සෙන් එනවා වගේ දැනෙච්ච හින්දා. නිමල් ටක් ගාලා පොඩ්ඩක් අඩිය ඉක්මන් කරලා නිමල් යනවා. නිමල් මේව පයින් යනවත් එක්කම නිමල්ගේ එහා පැත්තෙන් එකපාරට නිකන් මතුවෙනවා කියලා තමයි මට කිව්වේ. කියන්නේ එකපාරට නිමල් මෙහෙම ඇවිදගෙන යනවා. නිමල් ඇවිදගෙන යනවත් එක්කම නිමල්ට ඈ කොනින් පේනවා එහා පැත්ත පාරේ. කියන්නේ නිමල් යන්නේ දකුණු පැත්තෙන්. නිමල්ගේ වම් අත පැත්තෙන් නිමල්ට ඈ කොනින් පේනුණා සුදු ඇඳගත්ත. ඒ කියන්නේ අර ලංකාවේ නිලැඳුම තියෙන්නේ. මට ඒකට කියන්න නම් මතක නැහැ. අර සුදු තරම ගහලා සුදු අත් දිග මෙහෙක් ඇඳලා මම දන්නේ ඒකට කියන නම. අන්න ඒකේ ඇඳගත්තු කෙනෙක් පොඩ්ඩක් වයසක එක්කෙනෙක් නිමල්ගේ වම් අත පැත්තෙන් යනවා. නිමල්ට ඈ කොනින් දැක්කා. නිමල් ඈ කොනින් දැක්ක ගමන් නිමල් ටක්කල හැල්ලා බලනවා. ඇත්තටම මිනිස්සෙක් ඉන්නවලු. ඉතින් මම පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් බලන මනස දිහා ඒ මනුස්සයා නිමල් දිහා බලලා hina වෙනවා. ඊට පස්සේ මනුස්සයා පහර පැනලා නිමල් එක්ක කතා කරන්නේ. ඉතින් නිමල් නැවති නැතුව යනවා. නිමල් hina වෙලා නොවෙච්ච ගන්නට නිමල් යනවා කෙලින්ම අඩිය ඉක්මන් කරගෙන. නිමල්ට අමුතුම බයක් දැනුණා. එක පාට මනුස්සෙක් එකක් සුදු පාට නැෂනල් එක ඇඳගත්ත මනුස්සෙක් හිටියෙක් ගැන. ඉතින් නිමල් කෙලින්ම දිගටම යනවා. නිමල් නග විඩුවස්සෙන් අර සුදු පාට ඇඳගත්තු කෙනා පස්සෙන් යනවා. එයාට කොහමරි මනුස්සයා නිමල්ට කතා කරලා තිනා ඕම් පොඩ්ඩක් ඉන්න මාත් එක්ක යන් කියලා. මටත් ඔයත් පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. ඉතින් මම පොඩ්ඩක් නවතිලා ලයිට් එක පිස්සු නටන යාළුවනේ. මම දන්නේ ඇයි කියන්නේ ලයිට් එක පිස්සු නටන. පොඩ්ඩක් මම තප්පෙම ලයිට් එක ඔෆ් කරලා දාන්න. හරි. නයිස්. හරි. ඉතින් කොහොම හරි අර සුදු නැත මනුස්සයා නිමල් කතා කරමින් ඉඳලා නිමල් නැවතෙනවා. නැවතලා ආනා ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් තතතිය කියනවා මේ ප්‍රශ්නයක් නැහැ. මාත් තනියෙන් පාරේ ගියේ. කවුරුත් පාරේ හිටියේ නැහැ. මම අත් එක්ක යන්නද කියලා. ඊට පස්සේ නිමල්ලුත් තනියෙන් ආපින්ද නිමල්ට පොඩි තනසීමක් ආවා. එයත් එක්ක කවුරුට ආපින්ද. හැබැයි නිමල්ට පොඩි බයක් තිබ්බා. එකපාරටම පාරෙන් මේ මතුවෙච්ච 100 හින්දා. මම 100 කියලා කියන්නේ
අවුරුදු 70ක් 80ක් වෙන කෙනෙක්ට හරිද? ඒ කියන්නේ මම 100 කියන්නේ නැත්නම් මම අංගකෙක් කෙනා හරිද? ඉතින් මේ 100 නිමල් එක්ක වේලු කර කර පාරේ යනවා. ඉතින් නිමල් කියනවා මේ මම පල්ලි දාගින්නේ වාහන මුකුත් තිබ්බේ නැහැ. ඒ හින්දා මම පයින්ම ගෙදරට යනවා කියලා. ඉතින් නිමල් ඇහුවා 100කින් කොහෙද යන්නේ කියලා. ඒතකොට 100 දුන්න උත්තරය තමයි මම යන්නේ මම දන්නේ නැති ගමනක. 100 කියන්නේ මම යන්නේ මම දන්නේ නැති ගමනක කියලා තමයි නිමල්ට කියන්නේ 100. කොහෙද යන්නේ කියලා ඇහුවම නිමල්ට පොඩ්ඩක් අමුතු බයකුත් අමුතු සීතලකුත් ඇඟට දැනුණා. ඒ කීප වචනෙත් එක්ක. ඉතින් නිමල් ඉක්මනට අඩ ඉක්මන් කරලා යනවා. ඉතින් අර 100ත් නිමල් එක්කම ඒ විදිහටම අඩිය තියාගෙන ඉස්සරහට එනවා. ඒ අඩිය තියනත් එක්ක ඉස්සරහට එනවත් එක්කම කොහොම හරි නිමල්ගේ ගෙවල් ලං වෙනවා. නිමල්ගේ ගෙදර ලං වෙනවා. ඉතින් නිමල්ට පොඩ්ඩක් සනසීමක් පොඩ්ඩක් නෙවෙයි ආට ලොකු සනසීමක් ආවා ගෙවල් පාරේ හිටපු හින්දා. ඉතින් නිමල් අනිත් පැත්ත අල්ලලා 100ට මං යනවා කියලා කියද්දි අර 100 එතන නැහැ. නිමල් පොඩ්ඩක් ආපස්සට ගිහින් බැලුවත් පාරේ කවුරුත් ඇවිල්ලා නැහැ. නිමල් කන්ෆියුස්. නිමල්ට හිතා ගන්න බැරි වුණා කවුද මගේ පස්සෙන් ගල මාත් එක්ක කතා කරලා මගේ ගෙවල් පාරටම ආවේ කියලා. ඒකත් සුදු ඇඳගත්තු වයසක මිනිස්සෙක්. නිමල් කන්ෆියුස්. ඔන්නොත්තරයි කතාව. මට තියෙන එකම ප්‍රශ්න තමයි ඇයි මේ විදියට දැන් ආලා තින් බැරි සිද්ධින් ඕනතර හරිද? සාමාන්‍යයෙන් ඔයාලා මෙයාගේ ඉතින් මේ ටයිප් එකේ කතාව ඕනතරම් අහලා නැති YouTube එකෙන් හරි වාට මේ වගේ සිද්ධීන් සිද්ධ වෙලත් ඇති. හරිද? මට තියෙන එකම ප්‍රශ්න තමයි ඇයි මේ අවතාරයක් හොල්මනක් පෙරේතෙක් කුම්බාණ්ඩෙක් ඇයි මනුස්සයෙක් පස්සෙන් ඇවිල්ලා ගෙවල් ළඟට එද්දි නැති වෙන්නේ? නැත්තම් ඇයියා ගෙදරට එන්නේ නැත්තේ? සාමාන්‍ය හොල්මනක් වුණාම ගේ ඇතුළටම එනවා. හැබැයි ඔයාට පාරේදී හම්බෙච්ච හොල්මනක් හරි අවතාරයක් හරි ඇයියාගේ ගෙදරට එන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ මට තියෙනවා පෞද්ගලිකව. ඉතින් ඔයාටත් මම හිතන ඒ ප්‍රශ්නේ ඇති කියලා. ඉතින් ඕක තමයි මට නිමල් කියපු කතාව. හැබැයි මේ සිද්ධ වෙන්නේ මහා ලස්සන දවසක. නත්තර දවසක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් ඕක තමයි නිමල්ගේ කතාව. ඉතින් අදට අපි මෙතනින් වීඩියෝ එක නවත්තමු. හරිද? පොඩ්ඩක් ලයිට් එක දැන් මේ කතාව කියන පටන් ගන්නවත් එක්කම මේ ලයිට් එක පිස්සු කෙලෙනවා. මන් දන්නේ ඇයි කියන්නේ. හරිද? දැන් හරි පොඩ්ඩක්. ඉතින් වීඩියෝ මැදදී පොඩ්ඩ ලයිට් එක ඩිම් වෙනාගේ තේරුණොත් සමාවෙන්න විදියට මට කරන්න දෙයක් නැහැ. මේ ලයිට් එක පිස්සු කෙලිනවා. මං හොල්මන් කතාව කියද්දි හැමතිස්සෙම මේ කාමරේ ඉඳගෙන. මන් දන්නේ ඇයි කියන්න මේ කාමරේ මොකක් හරි දෙයක් තියෙනවද දන්නේ නැහැ. මොකද මේ කාමරේ මම එක දේවල් මං කළා අත්දැක බලලා තියෙන නිසා පේන බ්‍රේක්ඩවුන් එක. ඒ නිසා කවුරුහරි මාත් එක්ක ඉන්නවද දන්නේ නැහැ. ඒ දන්නේ. ඉතින් කොහමරි වීඩියෝ ලයික් කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න ටීම් 1 අපේ channel එක. එහෙනම් අපි තවත් හොල්මන් කතාවකින් හම්බෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න මේ ටීම් 1.